මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවරදී. මේ දේශනාවේ නම ලෝක ධම්ම සූත්‍රය. ဒုတိ ය ලෝක ධම්ම සූත්‍රයේ මේ සූත්‍රය ඔබ ගැනම තියෙන එකක්. ඔබ කියන්නේ කවුරුද? තමන්. මේ සූත්‍රය අවසන් වෙන කල්ම බලන්න ඕනේ කවුරු දිහාද? තමන්. මේ සූත්‍රේ පුදුම සහගතයි. නිවන් දකින විදිහ තමන්ටම තේරෙනවා. ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝක ධර්ම 8 ලෝව අනුව පෙරලී යයි. ලෝකේ ධර්ම 8ක් කියලා එකක් තියෙනවා. ධර්ම කීයක් තියෙනවද? කාරණා 8ක් තියෙනවා. ඒ 8 ලෝකේ කැරගෙනවනේ. ඒ කැරගෙනකොට කැරකෙනවා. ලෝකේ කැරකෙන එක වළක්වන්න පුළුවන්ද? ඉරහඳ පායන එක වළක්වන්න පුළුවන්ද? ඉරහඳ පායන්නේ ලෝකේ කැරකෙන එකත් එක්කනේ. එතකොට මේ කියන කරුණු 8 ලෝකේ කැරකෙනකොට කැරකෙනවා. මේ අන්ට වළක්වා ගන්න ඕනේ නම් ලෝකේ කැරකෙන එක නතර කර ගන්නත් ඕන. නමුත් ලෝකේ කැරකෙන එක අපිට වළක්වන්න පුළුවන්ද? ලෝකයට අනුව මේක කැරකෙනවා. ලෝකයත් අෂ්ටලෝක ධර්මය අනුව පෙරලී යයි. ලෝකෙත් පෙරලෙන්නේ අර කාරණා 8ට. අර කාරණා 8 නිසා ලෝකෙ පෙරලෙනවා. ලෝකෙ නිසා ඒ කාරණාට පෙරලෙනවා. ඒ කියන්නේ මේක වෙන්කරන්ට ලෝකෙත් එක්ක මේ කාරණාට වෙන්කරන්න බෑ කියන එක තමයි තියෙන්නේ. කිසිම විදියකින් වෙන් කරන්න බෑ. කරත්ත රෝධයක් ගත්තොත් ඒ කරත්ත රෝධේ නිම් වලල්ල තියෙනවනේ අවසානයේට තියෙන. ඒ නිම් වලල්ල කොටස් 8කට බෙදලා තියෙනවා කියන්නකෝ. ඔය කරත්ත රෝධේ පෙරලි යනකොට ඔය 8 තැන ස්පර්ශ වෙන එක වළක්වන්න පුළුවන්ද? පුළුවන්? හයියෙන් උත්තර දෙන්න ඕන. ඕන ආයෙත් මේක හොඳට තේරුම් ගන්න දෙයනේ නිවන් දකින්න හැටි කියලා දෙන්නේ. කරත්ත රෝධයක් ගත්තොත් රෝධේ කොටස් 8කට අර නිම් වලල්ල බෙදලා තියෙනවා. එතකොට රෝධේ කරකැවෙනකොට අර ස්ථාන 8 ස්පර්ශ වෙනවා. ඒක වළක්වන්න විදිහක් නැහැ. ඒ 8 ස්පර්ශ නොවෙන්න නම් කරත්ත රෝධේ නවතින්න ඕන. නමුත් මේ රෝධේ කැරකෙනවා. පින්වත් මහණෙනි කුමක්ද ඒ කාරණා 8? මේ ලෝකේ කැරකි තියෙන වළක්වන්නම බැරි කාරණා 8 මොනවාද? ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. හැබැයි මතක තියාගන්න මේවා අපි ඉස්සර ඉගෙන ගත්තේ විභාගෙට. අෂ්ටලෝක ධර්මයේ යනු කුමක්ද? ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. හරියට දැම්ම ලකුණු 5යි. මේ ඉගෙන ගන්නේ විභාගෙට නෙවෙයි. නුඹලාගේ ඇස් වලින් වැටෙන කඳුල නවත්තා ගන්න. ඇයි දෙයනේ මට මෙහෙම වෙන්නේ කියන ශෝකී රාවේ නතර කර ගැනීම පිණිස ඉගෙන ගන්න. අභූත චෝදනා, නිന്ദා තමා කරා පැමිණෙද්දී දරා ගන්න හිතක් හදා ගන්න මේ ඉගෙන ගන්න. නුඹලා කැමති නම් කම්පා නොවන හිතකට මේ ධහම මනවින් ඉගෙන ගන්න. මහණෙනි මේ ලෝක ධර්ම 8 ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක කියන 8 ලෝකේ අනුව පෙරලෙනවා. ලෝකේ මීට අනුව පෙරලෙනවා. එතකොට මහණෙනි දැන් ලෝකේ කියන්නේ ඇත්තටම ගත්තොත් අපේ ජීවිතය කියන එකනේ. අපේ ජීවිතේනේ ලෝකේ. ඒතර අපේ ජීවිතේ ඇත්තටම ගෙවෙන්නේ ওই කොටස් 8 ඇතුළ. දැන් මේ මොකද්ද? ධර්මලාභය. මේකට කලින් සම්බෙදුවනේ සංඝලාභේ. හොඳට බලන්න අපේ ජීවිතේ එක්ක ලැබීමක් එක්ක තියෙනවා එක්ක නොලැබීමක් එක්ක තියෙනවා.
එක්කෝ යසස කියන්නේ කට්ටිය ඉන්නවා. ඔහුව පිළිගන්නවා. ඔහුට ප්‍රශංසා කරන ඔහුව ඉදිරියට ගන්නවා. ඔහු වටා කට්ටිය ඉන්නවා. එතකොට එක්කෝ අපි පිරිසත් එක්ක ඉන්නවා. එක්කෝ අපි තනියෙන් ඉන්නවා. යසයිස. නින්දා ප්‍රශංසා කියන්නේ එක්කෝ අපි සමාජයේ ජීවත් වෙන නින්දා ලබා එක්කෝ ප්‍රශංසා ලබා එක්කෝ සැපක ඉන්නවා එක්කෝ දුකක ඉන්නවා. එතකොට අපේ ජීවිතේ ගෙවෙන්නේ මේ කාරණා අටින්. ඒක තමයි ලෝකයේ කිව්වේ මේ ජීවිතේට. මහණෙනි අශෘතවත් පෘතජ්ජනයාට ලාභ අලාභ යසයස නින්දා ප්‍රශංසා සැප දුක උපදිනවා. මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් ලාභ අලාභ යසයස නින්දා ප්‍රශංසා උපදිනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරපු කෙනාටත් මේවා එනවා. ධර්මය අවබෝධ නොකරපු කෙනාටත් මේවා එනවා. දැන් අපිට වැස්සක් කෙනෙකුට දරා ගන්න බෑනේ. පින්කමක වැස්සක් ආවොත් එimhe හාසූස් දානවා. මන් දවසක් දානයක් දෙන්න යනකොට ඒ දානේ දෙන දවසේ ලොකු වැස්සක් ආවා. ඊට පස්සේ හඳුනනවා මට ඇවිල්ලා කිව්වා මේක ඔබ වහන්සේගේ වැරද්දක්. මං ඇහුවා මොකද්ද මංගෙන් වෙච්ච වැරද්ද? ඔබ වහන්සේ කාගේ හරි දානයක් වළක්වලා තිනවා ඒකයි මේ කිව්වා. මම hina වෙලා කරපාගෙන හිටියා. මේ වැස්ස කියන එක පින්වත්නි බුදුරජාණන් වහන්සේ හැරෙනකොට මේ ධර්මයේ දරාගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසන භාරධාරී වූ මහා කශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල නළලී තබාගත් උත්තමයා. උන්වහන්සේගේ චීවර ධාතුව පොරවාගත් උත්තමයා. විරාගී භවෙන් මිහි මණ්ඩල සොලෝපු උත්තමයා. ඒ මහා කශ්‍යප මහරහතන් වහන්සේ දවසක් ගඟෙන් එතර වෙන්න යනකොට ගඟේ ගහගෙන ගියා. මහා කශ්‍යප මහරහතන් වහන්සේත් ගඟේ ගහගෙන ගියා. ටික දුරක් යනකොට උන්වහන්සේ පාත්වල තිබ්බ අත්තක රැඳුණා. ඒ වගේ මේ කටින සිවුර අනුදැන වදාරන්න හේතුවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මනා ප්‍රතිපත්තියේ දෙන මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා වස් ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට තෙමි මඩ තවරාගෙන උන්වහන්සේලා වැඩියා සිවුරු වල. ඇයි තුන් සිවුරයි නැතිනේ සිවුරු තුනේම මඩ. වෙන සිවුරක් ගන්න නැහැ. ආන්න මේ වගේ ගුණවත් භික්ෂුන් වහන්සේලාට තුන් සිවුරට අමතරව තව සිවුරක් ගැනීම පිණිස තමයි කටින සිවුර කියන එක අනුදැනවදාලින්. ඒ වාගේ උත්තමයන්ටත් එහෙම කරදර වුණා නම් අපි කවුද? ඒතකොට ධර්මය අවබෝධ කරපු අයටත් කරදර වෙනවා ලාභ යසයස නින්දා ප්‍රශංසා. නැති අයටත් නිකන් ඔහේ කාලා බීලා පිංගුත්තරයෝ වගේ ඉන්නේ උන්ටත් එනවා මේ කරදර ටික. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි මේ කාරණා අට ඔය ඔක්කොටම එනවනම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ අශෘතවත් පෘතජ්ජනයාගේ වෙනස මොකද්ද? මේක හොඳම කාරණාවක් පින්වතුනි. තමන් සුතවත් ආර්ය ශ්‍රාවකෙක්ද අශෘතවත් පෘතජ්ජනද කියලා හොයන්න හොඳම මිම්ම මේක. අපි බලමු. අනේ භගවම් මූලකානෝ භන්ති ධම්මා. ස්වාමීනි මේ ධර්මයේ තියෙන භගව භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේගෙන් අහලා තමයි අපි දැනගන්නේ. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ කියලා දෙන්න අපි මනවින් දරා ගන්නම් කියලා සංඝයා කියා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව වදාලා. එහෙනම් අහන්න පින්වත් මහණෙනි. අශෘතවත් පෘතජ්ජනයාට ලාභයක් උපදී. එවිට ඔහු මෙසේ නුවණින් නොසලකයි. ලාභයක් ලැබුණට පස්සේ හිතන්නේ මට මේ ලාභේ උපන්නා මේක අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා කියලා හිතන්නේ. ඔන්න ස්විප් එකක් ඇදෙනවා. ඇදුනට පස්සේ ඒක වගේ එකක් ආයේ නැහැ ඉතින්. ඔය සමහර පිටරට ගිහිල්ලා ඔන්න එහෙ මොකක් හරි රිදි ටිකක් හොදලා හරි දැන් ඔන්න දුප්පත් කමට ගෑණි රට යනවා. සල්ලි එවනවා. එතකොට අර මොකක්වත් නැති හිටපු මිනිහට 10 කොළ 5000 කොළ බැංකුවෙන් ලැබෙනකොට මොහොත ඔළුව නරක් වෙනවා.
ලාභයක් උපන්නානේ. සමහර මිනිහලා සිගරට් බොනවා කියනවා. ඒ සිගරට් එක පත්තු කරගන්නේ රුපියල් 10 11කින්. එච්චරම ලාභයෙන් යට වුණා. මුල මතක නැති වුණා. ලැබුණාට පස්සේ මුල මතක නැහැ. කොහොමද හිටියේ කියලා මතක නැහැ. මේ ලැබෙන එක අනිත්‍ය වෙන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. දැන් මම එනකොට කල්පනා කර ආවේ මම දැක්ක ওই බෝඩ් දාලා තිනවා එක එක වරප්‍රසාද ලෙඩ වුණාම ලක්ෂයක් දෙනවා අරක දෙනවා මේක දෙනවා කියලා එක එක ආධාර ගැන දාගෙන තියෙන බෝඩ් ටවුන් එකේ මම කල්පනා කරා හරි මං ලෙඩක් හැදුනම රුපියල් ලක්ෂය මොකද්ද? ප්‍රයිවට් ස්පිරිතාලයක දවස් 3-4ක් සතියක් නවත්තලා හිටියොත් කොහොමද හැදෙන බිල? සැර බෙහෙතක් පිට රටින් හරි ගේන්න කිව්වොත් කොහොමද? අපි අඳුරන අර මේ දරුවෙකුට බෙහෙතක් ගෙනාව ඒ දම ඉවරයි. ඉතින් මෙයාට ලැබෙද්දී හිතන්නේ මේක අනිත්‍යයි කියලා. වෙනස් වෙනවා කියලා හිතෙන්නේම නැහැ. අපි කියමුකෝ මන්ත්‍රීකමක් හම්බුණා කියලා. ඒතර මේකට හිතෙන්නේ ආණ්ඩුව පෙරලිච්ච ගමන් ඔක්කොම ඉවරයි කියලා. හොඳට කල්පනා කරන්න බලන්න. ලාභයේදී මේක අනිත්‍යයි වෙනස් වෙනවා කියලා හිතෙන්නේ නැහැ. කාටද හිතෙන්නේ නැත්තේ? ආශ්‍රිතවත් පෘථග්ජනයාට. එහෙනම් සියලු මැති ඇමතුරු වනාහි